Hi lamai. Komoda welcome to Gypsy Tales. ඉතින් අද අපි කොහෙද යන්නේ? අපි යනවා චෙට්ටුන් කුරුළු බැද්ද. අද ඉරලා බීම එකක් බොන ගමන්. ඉරලා බීම එකක් බොන ගමන් අපි ඔන්න ඊළඟ vlog එක කරන්න යන්නේ චෙට්ටුන් කුරුළු බැද්ද. අපි ඊට කලින් මිරිස්සට ගිහිල්ලා ආවේ මිරිස්සේ ඩොල්ෆින් බලලා. අපි ඒක වීඩියෝ ටිකක් දාන්න ඔයගොල්ලන් බලන්න. ඉතින් අපි චෙට්ටුන් කුරුළු බැද්දට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒ ටිකේ විස්තර ටික ඔක්කොම පෙන්නන්න කොහොමද කියලා. ඉතින් guys අපි ජෙට්වින් කුරුල් බැද්දට ආවා බලන්න මේ මම ඔයගලන්ට නිකන් නෝමල් පෙන්නන අපි ආපු ගමන්ම මේ තියෙන view එක තමයි ඔයගලන්ට පෙන්නන්නේ pool එකත් එක්ක පොඩි area එක ලස්සන කැලයක් මැද්දේ තියෙන්නේ. ඉතින් ආපු ගමන් අපිට කිං කොකනට් එකකුයි පපායා ජූස් එකකුයි හම්බුණා වෙල්කම් ඩ්‍රින්ක් එක විදියට. ඇත්තටම මේක ඇවිල්ලා කබාන 3ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් guys අන්න ඉතින් අපි ආව ජෙට්වින් කුරුළු බැද්දට අපිට හම්බුනේ විලා ට්‍රී හැබැයි කුඹුර නම් මේ වේලිලා. ඉතින් විලා ට්‍රී කුඹුර වේලිලා. පැඩි ෆීල්ඩ් ෆේසින් එන් පූල් එකට ෆේසින් හම්බුනේ මේක විලා මම හිතන්නේ මෙතන දෙකක් තියෙනවා එහා පැත්තේ මම හිතන්නේ ප්‍රංග පූල් විලා දෙක තියෙනවා අපි බලමු ඉතින් ගිහිල්ලා කොහමද රූම් එකේ තත් කියලා ඉතින් අපි රූම් එකට යනවා ඉන්න රූම් එක ඔයගලන්ට පේනවා ඇති කින් සයිස් බෙඩ් එකක් තියෙනවා. ඉතා ලොකු විශාල බෙඩ් මේ රූම් එකක් තියෙන්නේ. ඇත්තටම මාර ස්පේස් රූම් එකක් ලස්සන රූම් එකක්. ඉතින් අපි එකින් එක බලමු. අපේ ඇනිවර්සරි එකට මේගොල්ලෝ හදලා තියෙන්නේ. රූම් එකේ තියෙන ටික බැලුවොත් මෙතන තියෙනවා ටී මේකර්ස්. ටී මේකර්ස් ටික තියෙනවා. බලන්න කොෆි හදන්න මේකක් තියෙනවා. කොෆි නේ කරන්නේ. ඊට පස්සේ මෙතන යට තියෙනවා මිනි බාර් එක. බලමු පොඩ්ඩක් බලන්න. ඒක චාර්ජ් වෙන්නේ. ඔව් මේකේ තියෙන ලෝකල් ස්ප්‍රිට් එක. ස්ප්‍රිට් එක මෙතන ටීවී එක තියෙනවා. මෙතන තියෙන ටේබල් එක. ටේබල් චෙයාර්. චෙයාර් මේ තියෙන ඔයගලන්ට එළිය පේන විදිය. එහෙම ගියාම ඊට පස්සේ එතන කිං සයිඩ් ඩබල් බෙඩ් එක. එතන ටෙලිෆෝන්. ග්ලාස් වීල්ස් තියෙන්නේ නේ. ඔක්කොම ග්ලාස් වීල්ස් තියෙන්නේ. කර්ටන්ස් දාගන්න පුළුවන්. හරි අපි ඉතින් යමු වොෂ්රූම් එකට බලන්න. බක්ක ශාන්ත. ඉන්නේ දැන් වොෂ්රූම් එකට ආවා. මා එකත් මාරි ඉඩක් තියෙන වොෂ්රූම් එකක්. ඔයගලන්ට පෙන්නන්නම්. මෙතන සින්ක් දෙකක් තියෙනවා. ෆැසිලිටිත් එක්ක. එතන තියෙන ඔක්කොම soap, toothpaste, toothbrush, shampoo, body lotion ඔක්කොම ටික මෙතන තියෙනවා. ඊට අමතරව මෙතන තියෙන්නේ වොෂ්රූම් එක තියෙනවා. ෂවර් ඒරියා පැත්තේද? ෂවර් ඒරියා එක වෙනම ටවල්ස් තියෙනවා. මෙතන තියෙනවා කිව්වා ඔක්කොම බාත්රූම්ස්. මෙතන තියෙනවා සේෆ් එක. මේ මම ඉස්සෙල්ලා මේක ගන්න මෙතන බෙල්ලන්නේ බාත්රූම්ස්. බාත්රූම්ස් මේ තියෙන බාත්රූම්ස් ටික. ඉතින් මේක තමයි වොෂ්රූම් එකේ තියෙන මේක. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ බෙඩ් ෂොට් එකක් දාන්න. ෂොට් එකක් දාන්න හදන්නේ දැන්. ෆෝක් ස්ටූල් එකයි අපිට ආව ඔම්ලට් එකකුයි. වරුවද ෆිෂ් ෆ්ලයි. මොකද ෆිෂ් ෆිලේ. ඉතින් අපි වැඩේ පටන් ගන්නයි යන්නේ. ඔයගොල්ලෝ කියනවා ඉතින් අපි මේ ඉතින් මේ තමයි මේගොල්ලේ රෙස්ටොරන්ට් ඒරියා එකේ මේ ප්ලේස් මේගොල්ලේ රෙස්ටොරන්ට් ඒරියා එක. ඉතින් ඇත්තටම පොඩි ඉඩක් තියෙන්නේ මේගොල්ලෝ අපේ මේක ඇවිල්ලා අර වැඩි ක්‍රවුඩ් ප්ලේස් එකකට නෙමෙයිනේ හදලා තියෙන්නේ ඒක. ඉතින් අර මේක 18+ කියලා තියෙන්නේත් ඒ හින්දාම තමයි මේ කට්ටිය නැත්නම් මේක උඩින් පොඩි අයට යද්දී මේ තුවාල වෙන්න පුළුවන්. ඒකින්ද මේකේ පොඩි අයට එන්න තහනම්. ඒතර 18+ කියලා දාලා තියෙන්නේ මේකින්ද කැලයක් මැද්දේ තියෙන හොටෙල් එකක් මේක.
චාලට් තුනකින් තියෙන. හලෝ. අපි ආවා උදේ අපි බ්‍රෙක්ෆාස්ට් කරන්න ඇවිල්ලා බලමු ඉන්නේ. මොනවද තියෙන්නේ කියලා. ඔයා මොනවද දන්නවද දෙන්නේ? ඔයා මට කිව්වනේ බයි දෙන්න කියලා. ඕල් ඩෙක් එකේ අපි රෙන්ට් කරගත්ත බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් මේ තමයි සම්පූර්ණ කරන්න පේනවා ඇති. අපි ස්පෙන්නන්නම් මොනවද අද ඉතින් අපි උදේ දෙන්න කියලා මේකේ හොටෙල් එකේ නෑ බුෆේ නෑනේ. බුෆේ නෑ. අලාකාට මෙනු එකක් තියෙන්නේ හැම තුනම. දැන් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් ගමේ විදියට අපිට ආවේ උදේ බතුයි ඉන්දියාප්පයි අලයි චිකනුයි මාළු හොදි තව අපිට වෙනම සම්බල් වගේක් ආවා. ඉතින් රොටි ආවා වෙනම. ඉන්දියාගේ යාළුවෙක් කෑම කනවා දැක්කද? මේ තියෙන ගයිස් ට්‍රී හවුස් එක ඔයගලන්ට පේනවා ඇති. මේක ඉඳගෙන ඔයගලන්ට ඕන ඉවෙන්ට් එකක් ඒගොල්ලන්ට කියලා හදා මේව කරගෙනවා charge එකක් ඇඩ් වෙනවා මේකට. අපි ගිහලා උඩට ගිහලා පෙන්නන්නම් ඒකේ. එතනින් යන්න තියෙන්නේ. ට්‍රී හවුස් එක. ඉතින් ට්‍රී හවුස් එක මේක ගහක් උඩ තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ලන්ච් එක ඕන දෙයක් මේකේ ඇරේන්ජ් කරගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ charge එකක් අය කරනවා. ඉතින් ලස්සන තැනක් මේක. ඇවිල්ලා කට්ටිය මේකේ බලන්න රුපියල් 5000ක් දෙවද ගන්නවා. බලන්න ඉතින්. ඉතින් guys ජෙට්වින් කුරුළුබැද ජෙට්වින් group එකට ඇවිල්ලා තියෙන 2007. ඉතින් මේ තමයි නිර්මාතෘ. ඉතින් අපේ vlog එක මෙතනින් ඉවර කරනවා.